හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. අද මේ අපි ආවේ ඉතාලිය මල් ප්‍රදර්ශනයකට. ඉතින් අපිට දැන් සම්මර් එක ඉවර වෙලා ඕටම් එක තමයි තියෙන්නේ. මම මේ ඕටම් එකට කලින් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ඔයාලටත් පෙන්වන්න හිතුණා. මෙහි තියෙන මල් වර්ග මොනවද කියලා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. ඒක නම මොකද්ද? එකිනාච මේ අර ලංකාවේ කුකුල් කරමල්ද මොනවද කියන්නේ ඒවලනේ. එයාගේ තොප්පිය වගේ කියලාද? ෆොන්ට් කියලා. මේ දින විස්තරය? මේවා සීසලට මේ තියෙන පැලලු. මේවා වතුර පොඩ්ඩයි ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න තියෙන ලංකාවේ තියෙන ගොඩක් පැල මෙහෙත් තියෙනවා. ඉතින් මම දැක්කු විශේෂත්වය තමයි මෙහි ගොඩක් ප්‍රභේද තියෙනවා. එක මල් පැලයකින් ගොඩක් ಜಾති තියෙනවා. දැන් මෙතනක් තියෙන පතොක් ಜಾති ඒවා ගොඩාක් තියෙනවා. ඒවා එයාලා හරිම නිර්මාණශීලීව වෙන් කරලා පැකට් කරලා තියෙනවා. ඒකටම හරියන්නේ. ඒ වගේම විස්තරය මිල අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ මල් පැල ගැන එයාලට හොඳ අවබෝධයකුත් තියෙනවා. අපි එයාලගෙන් විස්තරයක් වුණත් ඇහුවොත් එයාලා හොඳට අපිට ඒක පැහැදිලි කරනවා. එතකොට මේ මල් පැල ගන්න තැන් වලින් පොහොරයකට අවශ්‍ය මල් පෝච්චි, ඉතින් ওই වගේ මල් ඇට වර්ග, ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. මේක ලස්සනයි නේ. මේ රෝස ඒ වර්ග හොයන්න බෑ රෝස කියලා ඒවත් එක්ක අර තියෙන දකින්න ඇතිනේ ගොඩාක් මල් වර්ග තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ගොඩාක් මේ මල් වර්ග ඕටම් එකට ගැලපෙන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් ඉන්ටර් නෙමෙයි ඉන්ඩෝර් ප්ලාන්ට්, අවුට්ඩෝර් ප්ලාන්ට්, මල් පැල විතරක් නෙමෙයි, පළතුරු පැල, එළවලු පැල මේ වගේ මිරිස් ಜಾතිත් තියෙනවා. ඉතින් මේ මිරිස් නම් සමහරක් විට මම නම් කියන්නේ ලස්සනට තමයි හදන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ රෝස් මරීන ඒ කර මధుරෝ පෙන්නන මගහලා stiamo costruendo un bel impero, no, fanno palazzato. Quindi sono basati su pensieri. ඒව තමයිනේ මේ අරලිය වගේ නිකන් ලස්සන හැබැයිනේ ලොකු ඒවා. මේක දැක්කද? ඉතින් මෙහි මල් පැල වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ගොඩක් මල් පැල වර්ග තියෙනවා. එතකොට මෙහි ඍතු භේද නිසා කාලෙන් කාලට මල් පැල අලුත් වෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් අය ගෙවල් ඇතුළේ ලස්සන කරන්න මල් පැල පාවිච්චි කරනවා. ඒ වගේ තවත් ලස්සන දෙයක් තමයි මෙයාලා තෑගි දෙන්නත් මල් පැල පාවිච්චි කරනවා. ඉතින් ඒකත් හරිම ලස්සන දෙයක්.
මං ගෙඩිය ඔටුවේ දාලියෙද්ද මන් දෙගන්න මේ පුංචි වට්ටක්ක අපිට ඕටම් එකේදී දකින්න පුළුවන්. අපි කවුරුත් දන්නවනේ හෙලෝවින් එක ළඟයි කියලා. ඉතින් හෙලෝවින් එකේදී මේ වට්ටක්ක අපිට දකින්න පුළුවන්. හැබැයි මේව පුංචි. මේව ගොඩක් පාවිච්චි කරන්නේ ඕටම් එකේදී ගෙදර සරසන්න ලස්සන කරන්න. ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සනයි. මමත් මෙතනින් ගත්තා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගත කළේ. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඉතින් මං ඇවිත් මේ විදිහට මගේ ජනේලෙ ලස්සන කළා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ කාමරේ නැත්තම් ඔයාලගේ ගෙදර මේ වගේ පුංචි දේවල් වලින් ලස්සන කරන්න. ඉතින් ඔයාලට මේ වගේ තවත් ලස්සන දේවල් අරන් එන්න. මාත් එක්ක දිගටම එකතු වෙන්න. මාව subscribe කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. චාෝ.